ජාත්‍යන්තර සංක්‍රමණය. මේක අපි නිතරම ප්‍රවෘත්ති වලින් අහන දෙයක්. හැබැයි ගොඩක් වෙලාවට අපිට ඇහෙන්නේ ඒ කතාවේ මතු පිට විතරයි. ඒ සිරස්තල පිටිපස්ස තියෙන ඇත්තම සංකීර්ණ තීරණ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඇත්තටම මොකක්ද මේකට හේතුව? කෙනෙක් තමන්ගේ ගම, රට, පවුල, යාළුවෝ, ඒ කියන්නේ තමන් දන්න හැමදේම අතහැරලා සම්පූර්ණම අලුත් නාදුරන රටක අලුතින්ම ජීවිතයක් පටන් ගන්න තීරණය කරන්නේ ඇයි? අපි මේ ගැඹුරු ප්‍රශ්නට තමයි උත්තර හොයන්න යන්නේ. මේ සංකීර්ණ කතාව හරියට තේරුම් ගන්න අපි මේක කොටස් 5කට කඩලා බලමු. මුලින්ම කෙනෙක් රට යන්න තීරණය කරන්නේ කොහොමද? ඊළඟට මේකට පාවිච්චි කරන වචන ටික හරියටම තේරුම් ගමු. ඊට පස්සේ මේකට බලපාන ප්‍රධාන સિદ્ધාන්ත 4ක් ගැනත් ඇත්ත දැත්ත වලින් මොනවාද කියන්නේ කියලාත් බලලා අවසානයේට මේ ගමන්වල අනාගතය ගැනත් කතා කරමු. හරි. එහෙනම් අපි පළවෙනි කොටස. කෙනෙක් රට හැර යන්න ගන්න තීරණය. ඒක අපි හිතනවා වගේ මෙන්න මේ නිසා ගියා කියලා සරලව කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. අපේ මේ විශ්ලේෂණයට පදනම් වෙන්නේ නයිඩි කියන ආයතනයේ පුළුල් වාර්තාවක්. ඒකෙන් කියවෙන පළවෙනිම දේ තමයි සංක්‍රමණය කියන්නේ බලාපොරොත්තු සුන් වෙච්ච අය මං මුලා වෙලා පැනලා යන එකක් කියන මතය වැරදි කියන එක. ඇත්තටම ඒක ආර්ථිකය, පෞලි අනාගත අවදානම, තමන්ගේ සමාජ සම්බන්ධතා හැමදේම ගැන හිතලා හරියට කිරලා මැනලා ගන්න තීරණයක්. හරි, දැන් අපි මේ මාතෘකාව ගැන තවත් ගැඹුරට යන්න කලින් පාවිච්චි වෙන වචන ටිකේ නියම තීරුම දැනගන්න එක ගොඩාක් වැදගත්. මොකද නැත්තම් ලොකු පටලවිල්ලක් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් පටලවා ගන්න වචන දෙකක් තමයි ආගමනික සහ විගමනික. මේක හරිම සරලයි. කෙනෙක් අලුත් රටකට ඇතුල් වෙනකොට එයා ඒ රටට ආගමනිකයෙක්. ඒ වගේම තමන්ගේ රටින් පිට වෙලා යනකොට එයා තමන්ගේ රටට විගමනිකයෙක්. ඉංග්‍රීසි වචන වලින් මතක තියාගන්න ලේසි. අයින් කියන්නේ ඉන් හෙවත් ඇතුළට. ඊ කියන්නේ අවුට් හෙවත් පිටතට. බලන කෝණය අනුව තමයි එකම පුද්ගලයාට මේ නම් දෙක ලැබෙන්නේ. එතකොට සංක්‍රමණික කියන වචනය මේක තමයි මේ හැමදේම ආවරණය කරන පුළුල්ම යෙදුම. ඕනෑම හේතුවකට තැනකින් තැනකට යන ඕනෑම කෙනෙක් සංක්‍රමණිකයෙක්. හැබැයි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මේ වචනය වැඩිපුරම පාවිච්චි කරන්නේ රැකියාවක් වගේ හේතුවකට රට මාරු කරන අයට. හැබැයි සරණාගත කියන වචනය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මෙතනදී තීරණයට හේතුව ආර්ථික වාසියක් නෙමෙයි ආරක්ෂාව. තමන්ගේ ජීවිතයට තර්ජනයක්, යුද්ධයක්, දේශපාලන පීඩනයක් මේ වගේ දරුණු හේතුවක් නිසා තමන්ගේ රටින් පලා ගිහින් ආරක්ෂාව පතන කෙනෙක් තමයි සරණාගතයෙක් කියන්නේ. ඒක පැහැදිලිවම වෙනස් තත්ත්වයක්. හොඳයි, අපි දැන් දන්නවා මිනිස්සු රට යන්න එකම එක හේතුවක් නෑ කියලා. පාර්යේෂකයන් මේක තේරුම් ගන්න විවිධ સિદ્ધාන්ත පාවිච්චි කරනවා. අපි ඒවයින් ප්‍රධාන 4ක් දිහා බලමු මේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න. මේ સિદ્ધාන්ත 4 හිතන්නකෝ හරියට විවිධ කාච 4ක් වගේ කියලා. එක කාචයකින් බලද්දි එක කතාවක් පේනවා, තව එකකින් බලද්දි වෙනම පැත්තක් පේනවා. මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් තේරුම් ගන්න නම් අපි මේ කාච 4ම දාලා බලන්න ඕන. පළවෙනි කාචය නව සම්භාව්‍ය ආර්ථික સિદ્ધාන්තය. මේක තමයි සරලම එක. තනිකරම ආර්ථික තීරණයක්. මට මගේ රටේ ලැබෙන පඩියට වඩා දෙගුණයක් වෙන රටක ලැබෙනව නම් මම එහෙ යනවා. මේ સિદ્ધාන්තයට අනුව මිනිස්සු තමන්ගේ ආදායම උපරිම කරගන්න තමයි මේ තීරණය ගන්නෙ. ප්‍රධානම සාධකය තමයි රටවල් දෙක අතර තියෙන වැටුප් පරතරය. දෙවෙනි කාචය සංක්‍රමණයේ නව ආර්ථික විද්‍යාව. දැන් මේකෙදි තීරණය ගන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි මුළු පවුලම එකතු වෙලා. ඉලක්කය පඩිය වැඩි කරගන්න එක විතරක් නෙමෙයි පවුලේ ආර්ථික අවදානම අඩු කරගන්න එකත් වැදගත්. හිතන්නකෝ පවුලේ එක්කෙනෙක්ව රටයවලා එයා යවකුණ සල්ලි වලින් තමන්ගේ රටේ ඇතිවෙන්න පුළුවන් ආර්ථික ප්‍රශ්නකට මුහුණ දෙන්න පවුලට පුළුවන්. ඒක හරියට අවදානම් කළමනාකරණයක් වගේ. තුන්වෙනි කාචය ද්විත්ව ශ්‍රම වෙළඳපොළ સિદ્ધාන්තය. දැන් අපි බලන්න යන කෙනා දිහා නෙමෙයි එයාව බාර ගන්න රට දිහා. මේකට අනුව දියුණු රටවල ස්වදේශිකයන් කරන්න ඉච්චර කැමැති නැති සමහර වෙලාවට ටිකක් අමාරු නැත්නම් සමාජයේ පහළ මට්ටමේ කියලා සැලකෙන රැකියාව සඳහා නිරන්තර ඉල්ලුමක් තියෙනවා. සංක්‍රමණිකයන් ඒ හිඩස පුරවනවා. ඒ කියන්නේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ රටකින් තල්ලු කරනවට වඩා වෙනත් රටකින් ඇද ගන්නා බලයක්. හතරවෙනි සහ අවසාන කාචය තමයි ජාල સિદ્ધාන්තය. මේක සමහර විට මේ හැම එකකින්ම බලවත්ම සාධකය වෙන්නත් පුළුවන්. හිතන්න, ඉතාලියේ එක නගරයක ලංකාවේ එකම ගමකින් ගිය පවුල් කීපයක් ඉන්නවා කියලා. දැන් මේ ගමෙන් තව කෙනෙක්ට ඉතාලිය යන්න ඕන වුණොත් එයාට තොරතුරු ගන්න, ගියාම නවතින තැනක් හොයාගන්න, රස්සාවක් හොයාගන්න අර කලින් ගිය අයගේ ජාලය උදව් වෙනවා. මේක දාමයක් වගේ දිගෙන් දිගටම සංක්‍රමණයට පාර කපනවා. හරි, අපි સિદ્ધාන්ත 4ක් ගැන කතා කළා. එහෙනම් පේනව නේද?
මේක එක තල්ලුවක් හෝ ඇදගැනීමක් නෙමෙයි පුද්ගලික පවුලේ සහ ආර්ථික සාධක එකට වෙලුණු දැලක් කියලා. දැන් බලමු ඇත්තටම දත්තවලින් මොනවද කියවෙන්නේ කියලා. සිද්ධාන්තයි ඇත්ත තත්ත්වේ ගැලපෙනවද? නිදි වාර්තාව දහස් ගණනක් සංක්‍රමණිකයන් සහ තමන්ගේ රටේම නැවතුන අයව සමීක්ෂණය කරලා තියෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් අපි කතා කරපු සිද්ධාන්ත ඇත්ත ලෝකයේදී කොහොමද වැඩ කරන්නේ කියලා මේ දත්තවලින්ම බලන්න. වාර්තාවේදී මේ තීරණය ගන්න මූලික වෙන කෙනාව හඳුන්වන්නේ ප්‍රධාන සංක්‍රමණ ක්‍රියාකරු කියලයි. දැන් මේ දත්ත දිහා බලන්න මේක පොදු මතයට සම්පූර්ණයෙන්ම පටහැනියයි. තුර්කිය, ඊජිප්තුව, ගානාව වගේ රටවලෙන් රට හැර යන අයගේ අධ්‍යාපන මට්ටම රටේ ඉන්න අයට වඩා ඉහළයි. ඒ කියන්නේ රට හැර යන්නේ නුපුහුණු අයම නෙමෙයි ගොඩක් වෙලාවට හොඳට උගත් පුහුණු ශ්‍රමය. මේකට තමයි අපි බ්‍රේන් ඩ්‍රේන් නැත්නම් බුද්ධි ගලණය කියලා කියන්නේ. රටකට තමන්ගේ වටිනාම මානව සම්පත් අහිමි වෙනවා. රැකියා තත්ත්වයේ දිහා බැලුවම රට ගියපු අයගෙන් බහුතරයකට යන්න කලින් රැකියාවක් තිබිලා තියෙනවා. හැබැයි රට නොගිය අයට සාපේක්ෂව රට ගිය අය අතරේ විරකියා මට්ටම සැලකිලි යුතු විදියට වැඩි. මේකෙන් පැහැදිලිවම පේනවා රැකියාවක් නොතිබීම රට හැර යන්න ප්‍රබල තල්ලුවක් දෙන බව. මේකට හොඳම උදාහරණය එන්නේ තුර්කියෙන්. රට ගිය තුර්කි පිරිමින්ගෙන් 20ක් ඒ කියන්නේ 5න් එකක් යන්න කලින් රැකියාව විරහිතව ඉඳලා තියෙනවා. හැබැයි ඒ වෙලාවෙම රටේ හිටපු අනිත් පිරිමින්ගේ විරක්කිය අනුපාතය තිබුණේ 5%ක්. ඒ කියන්නේ 4 ගුණයක වෙනසක්. ආර්ථික පීඩනයේ කොයිතරම් ප්‍රබල තල්ලුවක්ද කියන එකට මීට වඩා හොඳ උදාහරණයක් ඕන නෑ. හරි. අපි දැන් එනවා අපේ අවසාන කොටසට මේ ගමන ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද සහ අනාගතයේදී අපිට මොන වගේ ප්‍රවණතා දකින්න ලැබෙයිද කියලා බලමු. සමහර වෙලාවට කෙනෙක්ගේ ආර්ථික තත්ත්වයට වඩා එයා දන්න කියන අය කවුද කියන එක වැදගත් වෙනවා. අපි කලින් කතා කරපු ජාල સિદ્ધාන්තය ඇත්තටම වැඩ කරන්නේ මෙහෙමයි. මුලින්ම ඒ ජාලයෙන් තොරතුරු ලැබෙනවා. ඊළඟට ගමනට පහසුකම් ලැබෙනවා. ගියාට පස්සේ නවතින්න තැනක් රස්සාවක් හොයාගන්න උදව් ලැබෙනවා. මේ චක්‍රය තමයි අනාගත සංක්‍රමණයටත් පාර කපන්නේ. ඉදිරියේ දිහා බලනකොට සංක්‍රමණ රැල්ල නොතර වෙලා පාටක් නම් පේන්නේ නැහැ. මේ අධ්‍යයනය කරපු රටවල දැනට රටේ ඉන්න අයගෙන් සැලකිය යුතු පිරිසක් අනාගතයේදී යන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. උදාහරණයක් විදිහට මොරොක්කෝවේ කවදාවත් රට නොගිය අයගෙන් 27% යන්න බලන් ඉන්නවා. හැබැයි කලින් රට ගිහින් ආපහු අයගෙන් 27% ආයෙත් යන්න සැලසුම් කරනවා. ඒ කියන්නේ වරක් ගිය කිනාට පාරවල් සහ සම්බන්ධතා තියෙන නිසා නැවත යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අවසාන වශයෙන් අපිට ඉතිරි වෙන ප්‍රශ්න තමයි මේක. ලෝක ආර්ථිකය වේගයෙන් වෙනස් වෙනවා. සමාජ ජාල ඩිජිටල් වෙලා ලෝකයේ ඕනම තැනක ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. මේ තත්ත්වය යටතේ අනාගතයේදී සංක්‍රමණය වෙන අය සහ ඒකට හේතු කොහොම වෙනස් වෙයිද? මේක තමයි අපිට හිතන්න ඉතිරි වෙන ලොකුම ප්‍රශ්නය.